තොප්පිගල ඔපරේෂන් එක ආරම්භ වුණත් එක්කම අපිට තමයි 2 කමාන්ඩෝ එකේ ඩෙල්ටා කණ්ඩායමට අපිට කරදීන්නාරු හොස්පිටල් එක තමයි අපිට මුදවා ගැනීමට තිබුණේ. මඩකලපුවේ ගුවන් හමුදා කඳවුරේ තමයි අපි එතනදී ස්ථානගත වෙලා තිබේ. එතනින් අපි ඉදිරියට ගමන් කරන්න අපිට හම්බ වුණා. අපි තමයි මුලින්ම ගමන් කරේ. ඊට පස්සේ මහාඔය පැත්තෙන් තවත් බ්‍රාවෝ කණ්ඩායම එන්න පටන් ගත්තා. අපි එතනදී මට තිබුණේ LMG එකක් කරා යන්න. මගේ තිබ්බ පතුරන් ටික සහ අපිට ඇත්තටම වතුර කියන එකේ නැගෙනහිර පළාතේ වතුර ප්‍රශ්නයක් තිබුණා. අපිට සැකයක් තිබුණා වුන් වතුර වලට මොනවා හරි කරලා තිබේද කියන එකත්. ඒත් එක්කම අපිට අනිවාර්යයෙන් අපි කඳවුරෙන් අපිට වතුර අරන් යා යුතුම තිබුණා. ඒ හරි වතුර නැති තැන් තිබුණා. ඒකින්ද අපිට අපේ ස්කේල් එකත් එක්ක පතුරන් 1000ක් පමණ අපිට අරන් යන්න සිද්ධ වෙනවා. ඒ අවශ්‍ය කරන ග්‍රෙනේඩ් ඒ අවශ්‍ය කරන හැම දෙයක්ම අරන් මට තියෙන LMG තමයි මම අරන් ගියේ මම ලාන්ස් කෝපරල් හැටියට. ඒ වෙනකොටත් අපි එතන නරක මුල්ලේ ලොකු ජංගල් පැච් එකක් තිබුණා. ඒ ජංගල් පැච් එකේ අපි දාගෙන හිටියා. ඊට පස්සේ දාගෙන ඉන්නවත් එක්කම එතකොට අපිට තෙන්න කොන්සර් අපි කිව් කතා වෙලා හිටියේ කලින්ම මෙන්න මේ විදිහට යනවා කියලා මෙතනින් සාකච්ඡා කරගෙන ගිහිල්ලා ඒ කතා කරගත්ත විදිහටම ඒ අවශ්‍ය විදිහට සර්ම අපි ඇවිල්ලා මේ විදිහට මේ තැන්වල අපි දාගමු කියන එක ඉතාමත් මේව කරගෙන සංවිධානාත්මක විදිහට අපි එලාගෙන හිටියා. ඊට පස්සේ ඔවුන්ගේ ට්‍රැක්ටර් රථයක් ආවා. ඉතාමත් ත්‍රස්තවාදී මම හිතන්නේ එක 25ක් 30ක් වගේ හිටියා. ඒ පුරෝගෙන ඉන්නවත් එක්කම කොහොම හරි ඒගොල්ලෝ මෙතෙන්ට ආවේ 5:35 විතර වෙනකොට මගේ මතක හැටියට. ඊට පස්සේ පළවෙනි අපි එලිවොනින් එකෙන් අපිට දැනුවත් කරා එනවා කියන එක අපිට සද්දෙත් ඇහෙන ට්‍රැක්ටරෙත් එක්කම. ඊට හරියට මැදට කරනවත් එක්කම ෆයර් එක දීලා ඉවරලා සම්පූර්ණයෙන්ම ඔවුන් අපිට ඇහෙනවා කෑ ගහනවත් එක්කම අපි සාමාන්‍ය එළිය අපි ජංගල් බුස් එකේ ඇතුලේ හිටියේ. ඔවුන්ට හිතා ගන්න බැරුණා මේ ඇතුළේදී මේ කොහෙන්ද ගහන්නේ මොකද්ද වෙන්නේ කියලා ඔවුන්ට තීරණයක් කරගන්නත් බැරි වුණා. ඊට පස්සේ සම්පූර්ණයෙන්ම ඔවුන්ගේ තිබ්බ වෙපන් වගේකුත් එක්ක අරන් තමයි අපි එදාම සෙනිකෝ අපි පිටිපස්ස මොකද අපි ගොඩාක් අපි මේ ඒ නරක මුල්ල කියන්නේ අපි ඒ වෙනකොටත් අපි ප්‍රෙස් ලයින් එක අපේ ලයින් එකේ තිබ්බේ ගොඩක් පිටිපස්සේ. අපි ඉස්සරහට ගිහිල්ලා තමයි ගත්තේ. ඒකෙන්ද තමයි එතන තියෙන ගැටලුව තිබ්බේ අපිට මොකද අපි නැවත පසුබහිනකොට ලොකු ගැටලු ඇති වෙනවා නැත්නම් ඔවුන් අපි නැවත රියන්ෆෝස් එකක් ඇවිල්ලා අපිට නැවත කට් ඔෆ් කරලා අපිට ගහන්න පුළුවන්. ඒකින් තමයි අපි තව නැවත සෙනිකව අපි කතා වුණා පිටිපස්සට අපි යන් කියන එක. මොකද එතන හිටියේ අපිට භූමියක් අල්ලා ගැනීමක් සිද්ධ කරන්නේ නැහැ. ඒ ඇම්බුස් එකේදී සෙනිකව පහර දුන්නා. ඔවුන්ගේ ගන්න පුළුවන් දෙයක් තියෙනවා ගත්තා. ඒ අරන් කෙලින්ම පිටිපස්සට එන එක තමයි අපේ කාර්යය වෙන්නේ. ඇම්බුස් එකදී වෙන්නේ. අපිට ඒ වෙලාවේ අපි කීප දෙනෙක් ගති වෙපන් වගේක් තිබ්බා. වෙපන් සහ ඒගොල්ලොන්ගේ තිබ්බා LMG මිනි LMG එකක් තිබුණා. මුලින් අපි දැක්කෙත් ඔවුන් ගාව තමයි මිනි LMG කියන එක. ඔවුන් ඊට පස්සේ LMG දෙකකුත් තරන් තමයි අපි පිටිපස්සට ආවේ. අපි ඒගොල්ලෝ ගාව තිබ්බ RPG ගන්ස් 4ක් විතර තිබුණා. ඒගොල්ලෝ කොහේ හරි යන්න තමයි මම හිතන්නේ ඒක ප්‍රවාහණය කරගෙන තිබ්බ එකක් තමයි අපිට අහුනේ. ත්‍රස්තවාදී එක 10ක් 12ක් විතර එතන හිටියා. ඒ මරමුවට පත් වුණා කියන එක ඒක අපිට සසුදක්සේ පැහැදිලි. මොකද අපි පිටිපස්සට ගන්නවත් එක ඒගොල්ලෝ එතන අපේ කට්ටිය බඩු ගන්න අපි වෙනම කට්ටිය ටීම් එකක් දාගෙන හිටියේ. සෙනෙකුව ගත්තා. ඒ ටිකත් එක්ක අපි පිටිපස්සට ගියා. ත්‍රස්තවාදී මම හිතන්නේ ඉතින් 10 දිනක් 15 දිනක් අතර මේ යන්න ඇති. ඒකේ තමයි අපිට ලොකු එතන තොප්පිගලදී අපිට ලොකු ජයග්‍රහණයක් බවට ඔවුන්ගේ සෙට් ටු කමියුනිකේෂන් වලින් පවා අපිට ඒක මේ පැහැදිලි වුණා. ඔවුන්ට ලොකු ඩැමේජ් එකක් වුණා කියන එක අපිට පැහැදිලි වුණා. ගොඩක්ම තොප්පිගල ඊට පස්සේ ඔවුන්ට එන්න අමාරු නා උන්ට ටිකක් ඔවුන් පසුබහින එක තත්ත්වය තමයි. මොකද උන්ගේ නැගෙනහිර සන්නද්ධ නායකයා ගොඩක් පසුබැස්ස හින්දා කරුණාම්මාන් එහෙම කැඩුණු හින්දා උන්ට ගොඩාක් ඒ පැත්තේ ඉදිරි කටයුතු කරගෙන යන්න අපහසු වුණා. ඒක හින්දා ගොඩක් ඔවුන් පසුබැස්සා. තොප්පිගල ගල සිකරයේ උඩ උන් සෑහෙන කාලයක් හිටියේ. ඊට පස්සේ අපිත් මල්ටි ප්‍රහාරයත් එක්ක දියත් කරගෙන අපි ක්‍රමක්‍රමයෙන් අපිට ඩෙල්ටා කණ්ඩායමට තිබූ ඒ ස්ථාන ටික ඔවුන්ගේ පැන යන සතුරන්ට පහර දීම අපිට ත්‍රස්තවාදීන් අපි එක අවස්ථාවක නරමුල්ල ගල උඩ ඉද්දි අපි දැක්ක ත්‍රස්තවාදීන් වගේක් යනවා. ඒත් ඒ යනවත් එක්කම අපිට දනකොත එන්න කොන්සකුව ඔවුන්ට ප්‍රහාරයක් දියත් කරමු කියලා ඉවරලා අපි මීටර් 200ක් විතර ඈත හිටියේ. ඊට පස්සේ අපි එතකොට අපේ බොබීස් කියලා හිටියා හඳුන්වන ගුණසේකර ඉන්දුරාමාංක 21 ඔව් LMG MPMG තියාගෙන හිටියේ. MPMG ඔවුන් ගොඩක් ප්‍රහාරයක් දියත් කරාට පස්සේ ඔවුන් වැටුණා බව අපිට දැනුණා. ඊට පස්සේ අපි පස්සේ ගිහිල්ලා ඉවරලා අපි ඔවුන්ගෙන් බොඩි රිකවර් කරා. ඊට පස්සේ ඕග ගාව තිබ්බ වෙපන් සහ ග්‍රැනේඩ් ඒ ආගස් බෝම්බ එහෙම ඔක්කොම අපි ඔවුන්ගෙන් ඒවා ටික මේව කරගත්තා. ඊට පස්සේ අපි ඇත්තටම තොප්පිගල ඔපරේෂන් එක සාර්ථකව අවසන් කරගන්න පුළුවන් වුණා. ඒ අපි දක්වපු වීර ක්‍රියාවත් එක්කම තමයි අපිට රණසූර පදක්කම කියන එක මම එතකොට ලාන්ස් කෝපරල් රණසූර පදක්කම ලැබුණේ.